තෙරුවන් සරණයි. සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙන. සංඝරජ බුහුමන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය 2026. මෙවර මහනුවර පල්ලේ කැවී සිබා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජූනි මාස 18 සහ 19 වෙනි යන දෙදින තුන පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. පිරිවෙන් අධ්‍යාපන අංශයේ හැටියටත් එවැගේම මධ්‍යම පළාතේ පිරිවෙන් කෘත්‍යාධිකාරී සංගමයේ හැටියටත් ඒ සියලු කටයුතු මේ වන විට සූදානම් කොට පවතිනවා. විශේෂයෙන්ම මෙම පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය සම්බන්ධව සිහිපත් කිරීමේදී අපට දැනෙන අපට හැඟෙන සුවිශේෂීම කාරණාව හැටියට සිහිපත් කළ යුත්තේ පිරිවෙන් බල අධ්‍යාපනය ලබන පුංචි හාමුදුරුවන් වහන්සේලා වර්තමාන විවිධ අභියෝග හමුවේ සම්බුද්ධ ශාසනයට එල්ලවෙන විවිධ ගැටලුකාරී වාතාවරණය හමුවේ අභියෝග රැසක් පිළිබඳව ශාසනයේ මුහුණ දෙන වකවානුවකයි අපි මෙවර ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේ සමරන්නේ. මෙවර රාජ්‍ය මහෝත්සවය පවත්වමින් අපි සුවිශේෂී තේමාව බවට පත් කරගත යුත්තේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන පුංචි හාමුදුරුවන් වහන්සේලාගේ අනාගත සුරක්ෂිතතාවය තුළින් සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි. විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන ලංකාව පුරාම විහිදී සිටින පිරිවෙන් 825ක පුංචි හාමුදුරුවන් වහන්සේලා ශිෂ්‍ය දරුවන් මේ සියලු දෙනාම ලංකාවේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳව අපි කතා කරනවා සේම අනාගත ශ්‍රී විභූතිය වෙනුවෙන් එළි දකින පුංචි හාමුදුරුවන් වහන්සේලා පිරිසක් බවට පරිවර්තනය කරගන්නට සමස්ත පිරිවෙන් පද්ධතියම අදිෂ්ඨාන සීලීව කැපවීමෙන් ක්‍රියාත්මක විය යුතු කාලය අපට එළඹ තිබෙනවා. මෙවර ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේ සමග අපි හදවතින්ම පෙළ ගැසී සියලුම පිරිවෙන් අධ්‍යාපන ආයතන හැටියටත් ලංකාවේ සමස්ත පිරිවෙන් පද්ධතිය වෙනුවෙන් සම්පත්දායකත්වයෙන් සහ සුබපතන්නන් ලෙසින් උදව් උපකාර කරන සියලු දෙනාගේ එවැගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය සැබෑ ලෙසම යොමු විය යුතු කාලයේ බවට වර්තමාන කාලයේ පත්ව තිබෙනවා. පිරිවෙන් වල අධ්‍යාපනය ලබන විශේෂයෙන් ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා අනාගතය තහවුරු කරමින් අනාගතයේ ශක්තිමත් කරගන්නට උන්වහන්සේලාට අපි භෞතිකමය ලබා දෙන සම්පත් වගේම උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් සහ විශේෂයෙන්ම ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ ශාසනික ඇවතුම් පැවතුම් ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා සැබෑ ලෙසම මේ ශාස්ත්‍රණය ඔබවන ඍජු යතිවර පරපුරක් දක්වා රැගෙන යාම සඳහා අවශ්‍ය යුග මෙහෙවර ඉටු කරන්නට මා හිතනවා ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය මෙවර අපි පැවැත්වීමේදී සුවිශේෂී අවිතාලමක් බවට පත් කරගත යුතුයි කියලා. අනාගතයේ ඔබවන පුංචි හාමුදුරුවන් වහන්සේලා අද වර්තමානයේ වන විට පවතින අභියෝග වලට මුහුණ දෙන තාක්ෂණික ලෝකයේ පවතින විවිධ ගැටලු වලට මුහුණ දෙන ඒ තාක්ෂණයක් හරහා උතුම් වූ සම්බුද්ධ ධර්මයේ ලෝකයට බෙදා හරින ලෝක නායකයන් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම අපි මේ පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය හරහා පවත්වන්නට කටයුතු කරනවා. එමෙන්ම මෙවර රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සමස්ත ලංකා අන්තර්පාර්ලිමේන්තික භාෂා හා සාහිත්‍ය සිසු නිපුණතා ඇගීම් වැඩසටහන යටතේ සියලුම ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇගීමට ලක් කරන්නටත් උන්වහන්සේලාට විශේෂ ත්‍යාග සහසාතික පත්‍රදානය කරන්නටත් එවැගේම පිරිවෙන් ආයතන හැටියට ලංකාවේම ජාතික සූරතා සහ අනුශූරතාවයන් එදා පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයට සමගාමීව ලබා දෙන්නටත් අප කටයුතු කරනවා. සියලුම අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලාගේ අනාගතය සුරක්ෂිත වේවා.